සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම සදහවතුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමින් නිර්වාණය පසක් කර ගැනීමට අවසි උතුම් වූ ශ්‍රී සත්‍ය සූවිසි පැය පුරා ඔබ වෙත sannivedanaya කරන ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය මේ පැයේදී ඔබ වෙත sannivedanaya කරන දායකත්ව ධර්මානුශාසනාව මෙලෙස ආරම්භ කරන්නේ අද දින අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙම උතුම් වූ දම් සභා මණ්ඩපයට වැඩම කොට වැඩ හිඳින පින්වත් ස්වාමින් වහන්සේ රත්මලාන ජයසුමනාරාමාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කන්දේගෙදර සෝපිත පින්වත් ස්වාමින් වහන්සේ අපි සාදු නාදදී පිළිගමු. සාදු සාදු සාදු. බත්තර මුල්ල කන්දවත්ත පාර පදිංචි දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුළු පවුලේ පින්වත් පිරිස මෙම උතුම් වූ සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ. එසේනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා උතුම් වූ සද්ධර්ම දේශනාව මෙහෙයවන ලෙසට. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාෂී සත්පුරුෂ කාරුණික පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ පින්වත් ඔබ වෙත sannivedanaya කරනු ලබන උතුම් ධර්ම දේශනා මාලාවේ අද දවසේ මේ පැයට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි සදැහැති කොයි කවුරුත් දැන් ධර්ම ගෞරවය පෙරදරි කොටගෙන සූදානම්ව සැදී පැහැදී සිටින්නේ. අද දවසේ sannivedanaya වන මේ උතුම් දේශනාව වෙනුවෙන් සදැහැති දේශනාදායකත්වය ලබාගෙන සදහම් අසනු කැමැති ලක්වාසී ලෝකවාසී සදැහැති බොහෝ පිරිසකට උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙමින් දානමය කුසල ධර්මයන් අතර උසස්ම ආනිසංස අත්පත් කරගත හැකි උතුම් ධර්ම දානමය පින්කම සිදු කරමින් මේ දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනු ලබන්නේ බත්තර මුල්ල කන්දවත්ත පාර පදිංචි පින්වත් දර්ශන හෙට්ටිආරච්චි මහත්මාණන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. විශේෂයෙන් මේ පින්නතුන්ලා නමින් මීට වසර 2කට පමණ පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු ආරේ චන්ද්‍රානී රාජපක්ෂ මහත්මනි, එවාගේම ලොකු හෙට්ටිආරච්චිගේ විමල රත්න හෙට්ටිආරච්චි සහ කෝනාර මුදියන්සේලාගේ අමරසිංහ මහත්මාණන් ඇතුළු කොට එම පින්නතුන්ලාගේ පවුල්වල මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන්ව සිහිපත් කරලා ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම ප්‍රධාන අරමුණ කරගෙනයි මේ දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනු ලබන්නේ. අපි දායක පින්වත් පිරිස බලාපොරොත්තු වන ඒ පුණ්‍යානුමෝදනාවන් සහ සෙත් ප්‍රාර්ථනාවන් අපි දේශනාව අවසානයේහි සිදු කරලා මේ කටයුතු අවසන් කරනවා. දැන් ධර්මානුශාසනාවට කාලය වෙන් කර ගන්නවා. අපි පළමු කොට ප්‍රාර්ථනා කරනවා මේ දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන මේ පින්වත් හැම දෙනාටමත්
ඒ වගේම මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සදැහැති හැම දෙනාටමත් මෙලව ජීවිතයේ සුවපත් භාවයේ පිණිස සැනසීම පිණිස පරලොව සුගතිය පිණිස තම තමන් අපේක්ෂා කරන ආකාරයටම ඒ උතුම් ධර්මාවබෝධය සලසා ගැනීම පිණිසම හේතු වන උපකාරවත් වන අර්ථදායක දේශනාවක්ම වේවා කියලා අපි පළමු කොට ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද මේ දේශනාවේදී අපි පින්නතුන්ලාට කියලා දෙන්නට බලාපොරොත්තු වන්නේ අපේ කුසල සිතේ එහෙම නැත්නම් අපි යම් කිසි පින්කමක් කරන අවස්ථාවන්හිදී ඒ කුසල සිත පින් සිත කිසියම් ආකාරයක කෙලෙස් වලින් 1000කටපත් වෙනවා නම් ඒ කෙලෙස් 1000 සංසිඳවා ගන්නට අපේ කුසල සිත තුළ ඇතිවන කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය කියන සෝබන චෛතසික තත්වයන් දෙක ගැන පැහැදිලි කරලා දෙන්නයි මේ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, මේ ධර්මයේ තුල අපි කටයුතු කරනකොට මේ දහම අපට උපකාරී වෙන්නේ අපේ සිත සකස් කරගන්න. දහමට සමීප වන කිසිම කෙනෙක් Tamanගේ කය හදාගන්න, කය ලස්සන කරගන්න දහමක් ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. දහමට සමීප වන ඕනෑම කෙනෙක් උත්සාහ කරන දේ තමයි Tamanගේ සිත හදාගන්න, සිත ලස්සන කරගන්න, සිත සුන්දර කරගන්න, නිදහස් කරගන්න තමයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරන්නේ. ඒක නිසා අත වශයෙන්ම දහම තුල සිදුවන ප්‍රධානතම දේ තමයි අපේ හිත හදන එක. සිත හදා ගැනීම සඳහා හොඳ පැහැදිලි වැඩපිළිවෙලක් මේ ධර්මයේ ඇතුලේ අපට පින්නතුනි පෙන්වලා දීලා තියෙනවා. සිත පිළිබඳව බුදුදහම ඉදිරිපත් කරන ඊ타ත්ම ගැඹුරු විශ්ලේෂණයේදී පින්නතුනි සිත සම්බන්ධව පරමාර්ථික පැතිකඩ දෙකක් දහම තුල පැහැදිලි කරලා දෙනවා. ඒ තමයි චිත්ත චෛතසික කියන ධර්මතා දෙක. සාමාන්‍යයෙන් අපි මතු පිටින් බලනකොට අපේ හිත එහෙම නැත්නම් අපේ මනස අපේ ඇතුළාන්තයේ කියලා අපි සාමාන්‍යයෙන් ස්වභාවයෙන් මේ ඇතුළාන්තයේ පිළිබඳව දැක්කාට දහම ඇතුළේ ඊටාම පරමාර්ථිකව ගැඹුරින් මේ සිත පිළිබඳව කෙරෙන විශ්ලේෂණ වලදී චිත්ත චෛතසික කියලා සිත සම්බන්ධව පැතිකඩ දෙකක් දක්වනවා. අභිධර්ම දේශනාවලදී පින්නතුනි සිත එහෙම නැත්නම් චිත්ත කියන මේ ස්වභාවය පරමාර්ථික වශයෙන් 89 ආකාරයකට විශ්ලේෂණය කරනවා. ඊළඟට සිත හා සංප්‍රයුක්ත වන චෛතසික තත්ත්වයන් පරමාර්ථිකව 52ක් හැටියට විශ්ලේෂණය කරනවා. සාමාන්‍යයෙන් අපි බෞද්ධයන් වශයෙන් අත තියන්නෙම නැති පැත්තක්නේ අභිධර්මයේ කියලා කියන්නේ. අභිධර්මයට ගොඩාක් දෙනෙක් එච්චර ප්‍රිය කරන්නේ නැහැ. අභිධර්ම දේශනාවන් බොහෝ සෙයින්ම බොහෝ දෙනෙකුට රසවත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අභිධර්මයේ කියලා කියන්නේ බොහොම ගැඹුරු දේශනාවක්. අපිට මේ මතු පිට ඇතුලේ කතා කරන සාමාන්‍යයෙන් අපේ හැඟීම් එක්ක කෙරෙන සංවාදවලට වඩා ඒ අභිධර්මාගත සංවාද පින්නතුනි ගොඩාක් නීරසයි. මොකද මේ කතා කරන දේවල් ඇතුලේ තියෙන මේ පරමාර්ථික තත්වයන් බොහොම සියුම්. අපිට සාමාන්‍යයෙන් සම්මුතිය ඇතුලේ සමහර දේවල් කොයිතරම් ගලප ගන්න උත්සාහ කළත් ඒවා පැහැදිලි ලෙස ගලපා ගන්න බැරි වෙන්න හේතුව තමයි පරමාර්ථ தත්ත්වය හරියට ස්පර්ශ කරගෙන නැතිකම. ඒක නිසා මේ අභිධර්මාගත පරමාර්ථික தත්ත්වයන් හෙවත් මේ චිත්තචෛතසික ධර්මයන් යම් පමණකට හරි කෙනෙකුට Tamanගේ ජීවිතයේ ඇතුළේ ස්පර්ශ කරගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් සම්මුතිය ඇතුලේ සාමාන්‍යයෙන් කෙනෙක් දකින්නවාට වඩා සිත සම්බන්ධව සිතේ ක්‍රියාකාරීත්වයේ සම්බන්ධව කිසියම් අවබෝධයක් ඒ කෙනාට ලබන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අපි පින්නතුනි මේ සම්මුතිය තුල එහෙම නැත්නම් මේ මතු පිටින් කතා කරන දෙයක් තමයි නිතරම පින් කරනවා කියන අදහස. සාමාන්‍යයෙන් අපි මේ ලෞකිකත්වයේ ඇතුලේ ජීවත් වෙනකොට කාමභෝගී ගෘහස්ත සමාජගත ජීවිතය ඇතුලේ ජීවත් වෙනකොට අපේ සිතට කිසියම් ආකාරයක 1000ක් හිත ඇවිලෙන ගතියක් තියෙනවා.
ගොඩාක් දුරට දහම ඇතුළට අපි ඇවිල්ලා උත්සාහ කරන්නේ දාහය සංසිඳුව ගන්න. සාමාන්‍යයෙන් එදිනෙදා ගෘහස්ත ජීවිතයේදී ඒ ලෞකිකත්වයේ ඇතුලේ තියෙන කුමන අරමුණක් පිටිපස්සේ හඹාගෙන ගියත් සිත සතුටු කරන්නයි කියලා අපි අපේක්ෂා කරන සතුට අවසානයේ එතන ඉතිරි වෙන්නේ නැහැ. తాවකාලිකව යම් දෙයක් නිසා තෘප්තියක් ලැබුවත් ඒ తాවකාලිකව තෘප්තිපත් වෙන දේවල්මයි අපට ලොකු මේ පුද්ගලයා තුළ කිසියම් ආකාරයක ਸੰతాපයක් ඇති කරන්නේ. తాවකාලික වශයෙන් එක මොහොතකට සතුටු වෙන දේම දීර්ඝ කාලීනව අපේ ජීවිතේ මහා කනස්සල්ලක් බවට පත් වෙන තැන් තියෙනවා. එතකොට අපි මේ තැන්වලදී උත්සාහ කරන දෙයක් තමයි ධර්මයේ පැත්තට නැඹුරු වුණා මේ සිත ඇතුලේ තියෙන දාහය, ඒ දැවෙන ගතිය යම් පමණකට හරි නිවා ගන්න පුළුවන් ය කියලා අපි හිතනවා. සාමාන්‍යයෙන් හිතන්න පින්නතුනි කෙනෙක් තමන්ගේ ජීවිතේ තමන් ගොඩාක් බැඳිලා ඉන්න තැනක් තියෙනවා. බැඳීම් ඇතුලේ ගොඩාක් කෙනෙක් ඇබ්බැහි වෙලා අසීමාන්තිකව යම්කිසි තැනක බැඳිලා ජීවත් වෙනකොට ඒ තරම්ම කෙනෙක් යම්කිසි බැඳීමක් ඇතුලේ ජීවත් වෙන්න උත්සාහ කරන්නේ යා හිතන දේ තමයි යා හොයන සතුට, සැනසීම, එයාගේ ජීවිතයේ තියෙන හැම දෙයක්ම පවතින එතන කියලා තමයි හිතන්නේ. නමුත් ඒ තමන් බැඳිලා ඉන්න තැන් නිසාම ජීවිතේට නොඑක් අවස්ථාවන් වලදී නොඑක් ආකාරයේ දුක් ගැහැට ඇති වෙනවා. මානසික දාහයන් ඇති වෙනවා. හිතන්න තමන් ගොඩාක් බැඳිලා ඉන්න කෙනෙක් පින්නතුනි එකපාරම අසනීප වෙනවා. එකපාරම ලෙඩ වෙලා රෝහල් ගත කරලා ජීවිතයේ කිසියම් ආකාරයක අවදානම් මට්ටමකට ගියාට පස්සේ ලෞකිකත්වයේ ඇතුලේ කොච්චර දේවල් සතුට හොයාගෙන ගියත් අපිට ඉක්මනට අනිත් පැත්තට මතක් වෙන්නේ ධර්මය. අපි බෝධි පූජාවල් තියලා නොඑක ආකාරයේ ශාන්ති කර්ම කරලා දහම ඇතුලේ ඊට පස්සේ හොයනවා අපේ සිතේ අර ඇති වෙලා තියෙන දාහය නිවා ගන්න මාර්ගයක්. මොකද අපි ඇත්ත වශයෙන්ම මේ ලෞකිකත්වයේ ඇතුලේ සතුට සැනසීම හොයාගෙන ගියාට ඒ తాවකාලිකව ලැබෙන සෑම සතුටකම අවසානික ප්‍රතිඵලය වෙන්නේ මහා ලොකු දුකක් අපට ජීවිතේට උරුම වෙන එක. එතකොට ඒ අවස්ථාවන් වලදී තමයි අපි ඇත්ත වශයෙන්ම ධර්මය හොයන්නේ අර තියෙන දාහය සංසිඳව ගන්න අපට ඉඩක් ධර්මයේ ඇතුලේ ඇති කියලා. එතකොට අර මතු පිටින් විතරක් ඔය කියන தත්ත්වය තේරුම් අරගෙන දහම ඇතුළට එන අය පින්නතුනි සැබෑ ලෙසම මේ දහම ඇතුලේ පෙන්වන ඔය සිත ඇවිලෙනකොට සිත දාහයටපත් වෙනකොට ඒ නිවන ගතිය නියම විදියට ලබන අය නෙවෙයි. එතන දහම ඇතුළට ඇවිල්ලා කරන්නේත් බොහෝ වෙලාවට తాවකාලිකව හිත හදාගන්න වැඩපිළිවෙලා. දැන් සමහරු කියනවානේ අපි නොඑක ආකාරයේ පීඩන වලින් හිත නොඑක ආකාරයේ පීඩාවන් වලින් පත් වෙලා තියෙන මොහොතක පන්සලකට ගිහිල්ලා බෝධි වන්දනාවක් කළාම බෝමලුවකට වෙලා ටික වෙලාවක් වාඩි වෙලා හිටියාම බුද්ධ මන්දිරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ දෙස බලාගෙන හුදේකලා වෙලා ටික වෙලාවක් හිටියාම පුදුම සැහැල්ලුවක් හිතට දැනෙනවා කියලා කියනවානේ. ඒ කියන දේවල් ඔක්කොම මතු පිට දේවල්. ඒ කියන්නේ ඒව ඇවිල්ලා නියම දහම ඇතුලේ නිවීම නෙවෙයි. ඒ වෙලාවෙත් කරන්නේ తాවකාලිකව හිතේ තියෙන ප්‍රශ්න ටිකක් අමතක කරලා ඉන්න එක විතරයි. හැබැයි ඊට වඩා ගැඹුරු වැඩපිළිවෙලක් දහම ඇතුලේ පෙන්නනවා. ඒ කියන්නේ මේ ඇවිලෙන ලෝකයක ඇවිලෙන්නේ නැතුව ඉන්න පුළුවන් වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ටිකක් අර අපි මතු පිටින් දකින දේවල් වලට වඩා ගැඹුරුයි. හිත රිදිලා ගොඩාක් අසහනයෙන් ඉන්න වෙලාවක ගිහිල්ලා බෝමලුවක හෙවණට වෙලා වාඩි වෙලා ඉන්න එක පහසුයි. හැබැයි එතනින් නැගිටලා ආයෙත් ගෙදරට එනකොට අර පීඩනේ ආයෙත් ඇති වෙනවා. ඒක తాවකාලික එකක්. හැබැයි දහම ඇතුලේ පෙන්වන මේ ගැඹුරු පරමාර්ථික தත්වයෙන් හිත නිවන තැනකට සිත අරගෙන ආවොත් පින්නතුනි අර ගින්න ඇවිලෙන තැන වුණත් Tamanට දැවෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. එහෙම වැඩපිළිවෙලක් මේ දහම ඇතුලේ තියෙනවා. නමුත් අර ගැඹුරු ධර්මයට කන් නොදීමේ ප්‍රතිඵලය තමයි ගොඩාක් දෙනෙක් ඒ ප්‍රතිඵලය මේ ශාසනය ඇතුලේ දැන් ලබනව ගොඩක් අඩුයි. ඒ අනුව මේ දහම තුල පෙන්වලා දෙනවා පින්නතුනි හිත හදාගන්න හොඳ වැඩපිළිවෙලක්. ඒ හිත හදාගන්න වැඩපිළිවෙල එහෙනම් අපිට මේ පරමාර්ථ தත්ත්වයන් පිළිබඳව යම් මට්ටමකට හරි තේරුම් ගන්නම වෙනවා. එක දේශනාවක් අහලා
බොහොම කලාතුරකින් පුංචි වෙලාවකට බණ ටිකක් අහලා මේ සමස්තය දැනගන්න බෑ. නිතර බණ අහන්න ඕනි. නිතර දහම් පොතපත කියවන්න ඕනි. ඒ නිතර බණ අහනකොට නිතර දහම් පොතපත කියවනකොට හරියට Tamanටම කිව්ව බණක් වාගේ, Tamanටම ලියලා තිබ්බ කරුණක් වාගේ ධර්මදේශනා ඇතුලෙන් දහම් පොත්පත් ඇතුලෙන් අපට අවශ්‍යම දේ ලැබෙනවා. ඒක නිසා වැදගත් වෙන්නේ නිතර දන අහන එක, දහම් පොතපත කියවන එක. පින්නතුනි දහම තුල පෙන්වා දෙනවා අපි යම්කිසි කුසල කර්මයක හෝ වේවා අකුසල කර්මයක යෙදෙනකොට ඒට අදාළව කුසල අකුසල විනිශ්චය කරන්නේ අපේ සිත හැසිරෙන ස්වභාවය අනුව කියලා. යම්කිසි කෙනෙක් පිනක් කරනකොට තැනක වෙන්න පුළුවන්. යම්කිසි පාප ධර්මයක් කරන තැනක වෙන්න පුළුවන්. ඒ කෙනා කිසියම් ක්‍රියාදාමයක නිරත වෙනවා නම් ඇත්තට මෙයා පව් කරනවාද පින් කරනවාද කියන එක විනිශ්චය කෙරෙන්නේ එයාගේ සිත හැසිරෙන ස්වභාවය අනුවයි. එහෙම නැතුව මතු පිටින් මේ පුද්ගලයාගේ මේ කායික ක්‍රියාවලිය දිහා බලලා නෙවෙයි කුසල අකුසල විනිශ්චය කරන්නේ. අපි හිතමු යම්කිසි තැනක දානයක් දෙන්න සූදානම් වෙනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ගොඩාක් මහන්සි වෙනවා. හැබැයි යාගේ සිත ඇතුලේ කුසල සිතක් ඇත්තේ නැහැ. යාගේ ළඟ තියෙන අකුසල සිතක්. එතකොට එයා පින්කමක් ඇතුලේ දානයක් වෙනුවෙන් මහන්සි වුණයි කියලා මතු පිටට පේන ක්‍රියාවලිය ඇතුලෙන් අපි විනිශ්චය කරන්නේ එයා පින් කරගත්තයි කියලා. එයාගේ සිත හැසිරිච්ච ස්වභාවය දිහා බලලා තමයි අපිට විනිශ්චය කරන්න වෙන්නේ ඇත්තට මෙයා පින් කළාද නැද්ද කියලා. දැන් අපි පන්සල් වලට ගිහිල්ලා පහන් පත්තු කරනවානේ බුදුරජාන් වහන්සේට. අපි කියන්නේ ඒක පිනක් කියලා. කිසියම් අන්‍යාගමික කෙනෙක් Tamanගේ දේවස්ථානයට ගිහිල්ලා දෙවියන් උදෙසා පහනක් ඉටිපන්දමක් දැල්වනවා. එතකොට එයාටත් පිනක් තියනවද? අපි මතු පිට ක්‍රියාකාරකම දිහා බලලා නම් විනිශ්චය කරන්නේ පින කියන එක. එයා පන්සලේ පහන දැල්ලුවොත් විතරද එයාට පින තියෙන්න පුළුවන්. දේවස්ථානයේ දැල්වනකොට පින් නැති වෙන්න හේතුව මොකද්ද? පිනතුනේ ඒක නිසා තමයි දහම ඇතුලේ කියන්නේ කුසල අකුසලය විනිශ්චය කරන්නේ බාහිර ක්‍රියාදාමයේ දිහා බලලා නෙවෙයි. ඒ පුද්ගලයා ඒ අදාළ ක්‍රියාදාමයේ යෙදෙනකොට එයාගේ සිත දිහා බලලා තමයි කුසල අකුසල විනිශ්චය කෙරෙන්නේ. හැබැයි සිත කියන එක පින්නතුනි මං කිව්වා වගේ මුලම තනිව ක්‍රියාත්මක වෙන එකකුත් නෙවෙයි. කුසල සිතක හෝ වේවා අකුසල සිතක ඊට අදාළව යෙදෙන තවත් ධර්මතා කොටසක් තියෙනවා. ඒවට තමයි චෛතසික ධර්ම කියලා කියන්නේ. ඒ කුසල අකුසල කර්මයන් කරන මොහොතේදී සිතහා චෛතසික ක්‍රියාත්මක වන ස්වභාවය මත තමයි මේ පුද්ගලයා කුසල හෝ අකුසල කර්ම විපාක රැස් කර ගැනීම සිද්ධ කරන්නේ. මේ දහම ඇතුලේ උගන්වනවා මහා ගැඹුරු ධර්ම සංකල්පයක්. ඒ තමයි පංචස්කන්ධ විශ්ලේෂණය කියලා එකක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. එයින් පින්නතුනි රූපස්කන්ධය කියලා කියන්නේ පුද්ගලයෙකුගේ මේ භෞතික කයට. ඒක එක කොටසයි. වේදනා, සංඥා, සංකාර කියලා කියන්නේ චෛතසික ක්‍රියාකාරීත්වයන් තුනකට. විඥානස්කන්ධය කියලා කියන්නේ සිතෙහි ක්‍රියාකාරීත්වයට. එතකොට විඥානස්කන්ධය විශ්ලේෂණය කරනකොට අර 89 ආකාරයක් වූ එහෙම නැත්නම් 121 ආකාරයක් වූ සිත පිළිබඳව විශ්ලේෂණය සිදු වෙනවා. වේදනා සංඥා කියලා කියන්නේ චෛතසික දෙකක්. චෛතසික 52ක් තියෙනවා. එකෙන් චෛතසික දෙකක්. ඊළඟට සංකාර ස්කන්ධය කියන තැන චේතනා කියලා චෛතසිකයක් ප්‍රධානියා වෙලා එයත් එක්ක තව චෛතසික 50ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට සංකාර ස්කන්ධය තුල චෛතසික 50යි, වේදනා ස්කන්ධය තුල චෛතසික 1යි, සංඥා ස්කන්ධය තුල චෛතසික 1ක් හැටියට තමයි මේ වේදනා සංඥා සංකාර කියන තුන තුල චෛතසික 52ක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් පින්නතුනි අපි හිතමුකෝ පිනක් කරනවා කියලා, කුසලයක් කරනවා. කෙනෙකුට මේ ජීවිතේ කරන්න පුළුවන් පින්කම් තියෙන්නේ 10යි. දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්ම දේශනා, ධම්ම ශ්‍රවණ, දිට්ඨුජ්ජු කම්ම කියන දස පුණ්‍යක් ක්‍රියා. ඔය දස පුණ්‍යක් ක්‍රියා කිරීම වශයෙන්
සත්‍යයට පහළ වෙන්නා වූ සිතට අපි කියනවා කුසල සිත කියලා. මේ කාමාවචර සුගතිය තුල හෙවත් මනුෂ්‍ය ලෝකයේ පින් කරන කෙනෙකුට පින්නතුනි දානයක් දුන්නත් සීලයක් සමාදන් වුණත් භාවනාවක් වැඩුවත් අපචායන වෙය්‍යාවච්ඡාදී කිසියම් පිනක යෙදුනත් ඔය කුසල් සිත් 8න් එකක් තමයි ඒ කෙනාට ඇති වෙන්නේ. කුසල සිත් 8ක් යෙදෙන්න හේතුව තමයි සිත ඒ අවස්ථාවන් වලදී යෙදෙන ස්වභාවය අනුව කිසියම් ආකාරයක සිතේ වෙනස් වීම වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ කුසල් සිත් 8 පින්නතුනි දෙකොටසක් තියෙනවා. සෝමනස්ස සිත් 4ක්, උපේක්ඛා සහගත සිත් 4ක් කියලා. එයින් අදහස් කරන්නේ එක්ක පින්කමක් කරන වෙලාවේදී සිත සතුටින් සොම්නසින් ඒ අදාළ කුසලයේ යෙදিলা තියෙනවා. එහෙම නැත්නම් පින්කමක් වෙන වෙලාවේදී සිත උපේක්ඛා සහගත කියන මධ්‍යස්ථ තැනක යෙදিলা තියෙනවා. කුසල සිතක් කොයි වෙලාවකදීවත් දෝමනස්ස සහගතව උපදින්නේ නැහැ. ඒකෙන් තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ තමයි තරහ අරගෙන කේන්ති අරගෙන කරන පින්කමක් නැහැ. සමහරු පින් කරන්න ගියත් මහා තරහ අරගෙන කේන්ති අරගෙන අඩිය පොළවේ හප්පගෙන මහා මේ තරහින් පින් කරන අය ඉන්නවා. එහෙම තරහින් වෙන පිනක් නැහැ. මොකද එහෙම වේ කියන්නේ හේතුව දෝමනස්ස සහගතව කුසල සිතක් උපදින්නේ නැහැ. යම් කිසි කෙනෙකුට තරහින් නම් ඉන්නේ කේන්තියෙන් නම් ඉන්නේ එයාට උපදින සිත ද්වේෂමූලික සිත් දෙකෙන් එකක්. ද්වේෂමූලික සිතක් කියලා කියන්නේ අකුසල සිතක්. ඒ අකුසල සිත හා සංප්‍රයුක්ත වෙන්නේ අකුසල චෛතසික. එතන කුසලයක් උපදින්නේ නැහැ කොයි ලෙසකින්වත්. එහෙනම් පින් කරනකොට වැදගත්ම වෙන දේ තමයි තරහව කේන්තිය කියන එක පැත්තකට දාන්න ඕනේ. කේන්තිය අරගෙන තරහ අරගෙන පින් කරන්න බෑ. ඊළඟට කුසල සිතක තියෙන තවත් ප්‍රභේද දෙකක් තමයි පින්නතුනි ඥාන සම්පයුක්තයි කියලා. ඒ කුසල සිත් 8 ඇතුලේ සිත් 4ක් කියදෙනවා. ඥාන විප්පයුක්තයි කියලා නැවත කුසල සිත් 8 ඇතුලේ තවත් සිත් 4ක් කියදෙනවා. ඒ ඥාන සම්පයුක්ත භාවය සහ ඥාන විප්පයුක්ත බව කියන එක පින්කමක් කරනකොට අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕනි එකක්. මොකද කුසලය කියන එක පින්නතුනි ද්වි හේතුක ත්‍රි හේතුක කියලා දෙකොටසකට වෙන් වෙනවා. ඥාන සම්පයුක්ත සිතකින් පමණයි ත්‍රි හේතුක කුසලයක් සිද්ධ වෙන්නේ. ඥාන විප්පයුක්ත සිතකින් කෙරෙන කුසලය හඳුන්වන්නේ ද්වි හේතුක කුසලයක් කියලා. ඒක වෙනම පැහැදිලි කරන්න ඕනි කාරණාවක්. නමුත් ඒ අදහස මම බොහොම සංක්ෂිප්තව කෙටියෙන් ඔයත්තන්ට කියන්නම්. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. ඥාන සම්පයුක්ත වූ ත්‍රි හේතුක කුසලයක් කියලා කියන්නේ කුසල ශක්තිය බලවත් කියන එක. ඥාන විප්පයුක්ත වූ ද්වි හේතුක කුසලයක් කියලා කියන්නේ කුසලය දුබලයි කියන එක. ඉතින් කුසලය පින්නතුනි බලවත් නම් විපාකයක් බලවත්. කුසලය දුබල වුණොත් විපාකයක් දුබලයි. කියන්නේ පින් තිබුණාට පින බලවත් වෙන්නේ හෝ දුබල වෙන්නේ තමන්ගේම කර්ම ශක්තියක් මත. තමන් පෙර පින් කරනකොට ඒ පින කරලා තිබුණේ ත්‍රි හේතුක කුසලයකින් නම් මේ ජීවිතේ විපාක දෙන මේ කුසලය බොහොම බල සම්පන්නයි. හොඳට දැනෙන්න විපාක දෙනවා හොඳ පැත්තට. පිනතුනි අපි පෙර පින් කරලා තියෙන්නේ ද්වි හේතුකව නම් ඥාන විප්පයුක්තව නම් මේ ජීවිතේ පින විපාක දුන්නට විපාක දෙන පින දුබලයි. සමහර විට කුසලයේ විපාක දුන්නත් දැනෙන්නේවත් නැහැ. ඊට වඩා අකුසල කර්ම බලවත්ව අපිට ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා මතුමත්ෙහි යම්කිසි ආකාරයකින් අපට විපාක දීමට සැපදායක කුසල් රැස් කර ගන්න ඕන අපි දක්ෂ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඥාන සම්පයුක්තව කුසල් කරන්න. මේ ඥාන සම්පයුක්ත කුසලයේ ඇතුළත් පින්නතුනි නැවත කොටස් දෙකකට බෙදෙනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සහ ත්‍රි හේතුක ඕමක කියලා. ද්වි හේතුක කුසලයක් බෙදෙනවා ද්වි හේතුක උත්කෘෂ්ඨ සහ ද්වි හේතුක ඕමක කියලා. එතකොට මේ කර්ම ශක්තියින් කාම සුගතීන් වලට අපි හිතනවට වඩා බලපෑම් කරනවා. සාමාන්‍යයෙන් සුගතියක ඉපදෙනකොට සුගතිය ඇතුලේ සැපනේ තියෙන්න ඕනේ. සුගතියේ කාය දුක් තියෙන්න විදියක් නැහැනේ. නමුත් පින්නතුනි සුගතියින් ඇතුලෙත් මහා දුක් තියෙනවා. සමහර සුගතිය ඇතුලේ දුක් තියෙනවා. මේ තිරිසංගතව සමහර සත්තු ඉපදිලා ඉන්නවා පින්නතුනි අපායක් වුණාට තිරිසංගතිය ඒ සත්තු හොඳට කාලා බීලා සැපදායක විදියට ඉන්නවා. ගතිය තිරිසං වුණාට.
සමහරුන්ගේ ගතිය මනුෂ්‍ය ලෝකයේ වුණාට තිරිසන් සත්තුවත් අත්විඳින්නේ නැති මහා දුක් විඳිනවා. ඉබඳු ආකාරයේ ජීවිත උරුම වෙන්න හේතුව බාහිර කිසිම දෙයක් නෙවෙයි, තමන්ගේම කර්ම ශක්තියයි. දැන් ඔය යම් කිසි කෙනෙක් ද්වි හේතුක කුසලයක් කරනකොට එයාගේ ද්වි හේතුක කුසලයක් පින්නතුනේ ද්වි හේතුක ඕමක කියන தත්ත්වෙට ඇදවට ගත්තොත් එයාට මනුෂ්‍ය ලෝකයට ප්‍රතිසන්දිය ලැබෙන්නේ අහේතුක ප්‍රතිසන්දියකින්. අහේතුක ප්‍රතිසන්දියක් කියලා කියන්නේ අහේතුක ප්‍රතිසන්දි කියා මතු පිටින් පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. එක්ක මන්ද බුද්ධිකයි. එක්ක මොලේ වර්ධනය වෙන්නේ. එක්ක ඉපදෙනකොටම උන්මත්තකයි. එක්ක බොහෝම මේ මනුෂ්‍ය ප්‍රകൃතියක් නැති තව කෙනෙක් එක්ක කටක් කැරලා කියාගන්න බැරි නොඑක ආකාරයේ මනෝ විකෘතිතා තියෙනවා. එහෙම ආකාරයේ ප්‍රතිසන්දි අරගෙන මේ ලෝකයට එන්නේ අහේතුක ප්‍රතිසන්දිකයෝ. සමහර කෙනෙකුට පින්නතුනේ මොලේ ප්‍රශ්නයක් නැහැ. මන්දබුද්ධික ස්වභාවයකුත් නැහැ. හැම දෙයක්ම හොඳට පිහිටලා තියෙනවා. පිහිටලා තියෙන්නේ කිසියම් ආකාරයක විකෘති මනෝ ආශාවන්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටියා නන්දසේන රත්නපාල කියලා මහාචාර්යවරයෙක්. එතුමාගේ පර්යේෂණ බොහොම විශිෂ්ටයි. හේතුව තමයි එතුමා පුස්තකාලයකට ගිහිල්ලා පොත් පෙරලලා නෙවෙයි ගොඩාක් මේ පොත් ලිව්වේ. එතුමා ගොඩාක් දුරට පර්යේෂණ කළේ මේ සමාජයේ ඇතුළටම ගිහිල්ලා. පුස්තකාලයට යනවට වඩා සමාජයට ගියේ. එතුමාගේ බොහොම චිරප්‍රසිද්ධ කෘතිය තමයි යාචකයා කියන පොත. කාලයක හිඟන්නෙක් වගේ වෙස්වලාගෙන හිඟන ජීවිතයක් ගත කරමින් තමයි මහපාරේ තොරතුරු රැස් කරගෙන පස්සේ පොත ලිව්වේ. ඉතින් මේ වගේ සමාජ පරිශ්‍රණ කරන කාලේ මෙතුමා ලියපු බොහොම ලස්සන කෘතියක් තියෙනවා. ඔය පොත් කියව නැත්තම් හොයාගෙන කියවුවත් හොඳයි. සමාජ සමීක්ෂා කියලා. ඔය සමාජ සමීක්ෂා කියන පොතේ මේ සමාජයේ අපේ අතර කතා බහට ලක් වෙන නොඑක ආකාරයේ සිද්ධි පිළිබඳව කෙරෙන කෙටි ලිපි මාලාවක් තියෙන්නේ. ඒක එක කොටසක් තියෙන එක පරිච්ඡේදයක් තියෙනවා මිහිපිට ප්‍රේතයන් සමග කළ දුෂ්කර ක්‍රියාවක් කියලා එක පරිච්ඡේදයක්. ඒකේ තියෙන්නේ පින්නතුනේ දැන් අපි ওই പ്രേතවත්තුව කියවම අපට හම්බ වෙනවනේ එක එක જાතියේ പ്രേතයෝන්ගේ විස්තර ගැන. සමහර പ്രേතයෝ අසුචි අනුභව කරනවා. සමහර ප්‍රේතයෝ මල මේ මුත්‍රා සෙම සොටු ඒ වගේ දේවල් ආහාර කරගෙන ජීවත් වෙන ප්‍රේතයෝ ගැන අහන්න ලැබෙනවා. මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සු වෙලා ඉපදිලා ඒ වගේ ආහාර කරගෙන නොඑක ආකාරයේ මනෝ විකෘතිතා තියෙන පිරිස් අපි අතර ඉන්නවා. එතම ඔය සමාජ පරිශ්‍රණ කරන කාලේ එක සිද්ධියක් කියන්නම් මේ පොතේ ලියනවා. අවන්හලක කෙටි කාලයක් වැඩ කරලා තියෙනවා. අවන්හලක වැඩ කරනකොට මේ අවන්හලට එනවලු පින්නතුනේ මහා අමුතුමාකාරී චරිත ලක්ෂණ තියෙන මිනිසෙක්. බාහිරින් මතු පිටින් හරිම අපිරිසිදුයි මේ මිනිසයාගේ ස්වභාවය. හැබැයි අවන්හලට ආවට පස්සේ අවන්හලේ ඇතුලේ ඒගොල්ලන්ට ආවේනික ඇඳුමක් තියෙනවා. ඉතින් ඒ ඇඳුම ඇඳගෙන තමයි වැඩ කරන්නේ. මේ මිනිසයාගේ පෙනෙන කිසියම් ආකාරයක මේ අසමාන චර්යාවන් දිහා දැකලා ඒ පුද්ගලයා ඉලක්ක කරගෙන මහාචාර්යතුමා කිසියම් ආකාරයකින් සැලකිලිමත් භාවයක යෙදිලා තියෙනවා. එතකොට මේ පුද්ගලයාගේ හඳුනාගත්ත විශේෂ චර්යාවක් තමයි අවන්හලේ මිනිස්සු කාලා අතහේදුවාම ඒ අතහොදලා ඉතුරු කරපු ඉඳුල් භාජනේ මෙයා අනිවාර්යයෙන්ම අරගෙන යන්න එනවලු. ඉන්න සේවක පිරිස සියලු දෙනා අතරේ අතහොදපු ඉඳුල් භාජනේ ගැස් කරන්න මෙයා අනිවාර්යයෙන්ම හැම මේසයකටම වගේ යනවලු. ඉතින් කවුරුත් ගිහින් බලන්නේ නැහැ නේ අනිත් අය වැඩ කරන දිහාව. මහාචාර්යතුමා මේ පුද්ගලයාව ඉලක්ක කරගෙන එයාගේ පිටිපස්සේ යනකොට දකින්නවලු මේ මිනිස්සයා ඇතැම් විට අර ඉඳුල් බඳුන අරගෙන ගිහිල්ලා ඒක පානය කරනවලු. අනිවාර්යයෙන්ම දවසකට එක බෝතලයක් අරන් ඇවිල්ලා අර ඉඳුල් භාජනයේ තියෙන වතුර අරගෙන යනවලු. එතකොට මේ මිනිසයාට තියෙන මනෝ විකෘතිතාවය තමයි මිනිස්සු අත හොදපු ඉඳුල් වතුර අනුභව කරන එක, පානය කරන එක. ඔක සාමාන්‍ය සිද්ධියක්. ඊළඟට ඊට වඩා මනෝවිද්‍යාව වගේ විෂයක් ක්ෂේත්‍රයන් ඇතුලේ කතා කරන නොඑක ආකාරයේ ලිංගික මනෝ විකෘතිතා තියෙන සමහර මිනිසුන්ගේ නොඑක ආකාරයේ සිද්ධි. එතකොට ඒ වගේ අය පින්නතුනි බලන්න මේ මනුෂ්‍ය ලෝකයට ආවාට
ඒ මනුෂ්‍ය ගතියේ හිටියාට අර පෙරේතයෝ වගේ තමයි ජීවත් වෙන්නේ. අපිට මතු පිටින් පෙනුනට මේ සාමාන්‍ය මිනිස්සෙක් කියලා එයා එහෙම නැහැ. එයාගේ ඇතුලේ වෙනම පෙරේත චරිතයක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා මේ ඔය පුෂ්ඨ ඒවා මේවා යාචකයෝ ඉන්නවයි කියලා කියනවා. කකුල් වල කුෂ්ඨ දාලා රක්ත දාලා හොඳටම කුණු වෙලා තියෙන්නේ. ඒවා කහලා ඒ වගේන් ගැලවිලා එන පතුරු පටි අරගෙන කටේ දාගෙන කනවලු. ප්‍රේතවත් වේ කියන පෙරේත ගති තියෙන මිනිස්සු. එතකොට මේ වාගේ මහා පෙරේතයන් වැනි මිනිසයන් මේ ලෝකයට එන්නේ ඇයි? මනුෂ්‍ය සුගතියට ආවාට ඒගොල්ලන් උරුම කරගෙන එන කර්ම ශක්තිය. දැන් ඕවා විද්‍යාත්මක සන්දර්භය ඇතුලේ අපිට පුළුවන් විශ්ලේෂණය කරන්න ඕවා මානසික ලෙඩ. යාට මානසික රෝගයක් තියෙනවා එහෙම කියලා. හැබැයි මේ මානසික රෝග ඇති වෙන්නත් ඒබඳු මානසික රෝග ඇතිව මනුෂ්‍ය ගතිය ගණ්ඩත් හේතුව වෙන මොකක්වත් නේ. ඒගොල්ලන්ගේම කර්ම ශක්තිය. ඒවම එන්න හේතුව මොකද? අහේතුක ප්‍රතිසන්දි. ඒගොල්ලන්ගේ මනුෂ්‍ය ගතිය අහේතුක උනේ ඇයි? කුසල් කළා. කුසලයක විපාක හැටියට තමයි මේ මනුෂ්‍ය සුගතියට ආවේ. හැබැයි ප්‍රතිසන්දි අහේතුකයි. ති හේතුක ඕමක කියන தත්ත්වයෙන් තමයි ප්‍රතිසන්දි අරන් ඇවින් තියෙන්නේ. දැන් පින් කරනකොට පින මේ ත්‍රි හේතුකද ද්වි හේතුකද ත්‍රි හේතුක උත්කෘෂ්ඨද ද්වි හේතුක ඕමකද ඕ අපට ඇති වැඩක් නැහැ කියලා කෙනෙක් අතෑරලා දැම්මොත් ඕක තමයි පින්නතුනි සංසාරයේ වෙන අසාධාරණය අපට. ඔය වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ පින කුසලයේ සම්බන්ධව කුසල් සිතේ තියෙන ඊ타මත්ම වැදගත්ම තැන තමයි ඥාන සම්පයුක්ත තැන සහ ඥාන විප්පයුක්ත භාවය කියලා කියන්නේ. ඒතර මේ වචන පින්නතුන්ලාට නුහුරුයි නම් නුපුරුදුයි නම් ඔය ඇත්ත කරන්න ඕනේ හොයන්න ඕනේ. මොකද්ද ඥාන සම්පයුක්තව සිතක යෙදෙන මේ කුසලයේ කොන වගේද? ඥාන විප්පයුක්ත කුසල් සිත මොන වගේද? ඒ ඥාන සම්පයුක්තයි විප්පයුක්තයි කියන්නේ වෙන කිසිවක් නෙවෙයි කර්මයයි කර්ම විපාකයයි පිළිබඳව අදාළ කුසලයේදී සැලකිලිමත් වීම සහ නොසලකා හැරීම කියන තැන. ඒ අදහනසුළු බව සහ විශ්වාස නොකිරීම කියන තැන. ඊළඟට කුසල සිත පිනතුනි නැවත දෙකොටසකට වෙන් වෙනවා. ඒ තමයි ඥාන අසංකාරික සිත සහ සසංකාරික සිත කියලා. Tamanටම ස්වාධීනව ඇති වෙන කුසල සිත තියෙනවා. අන්‍යයන් විසින් මෙහෙවණු කුසල් සිතත් තියෙනවා. අපි හිතමු අම්මා කෙනෙකුයි දරුවෙකුයි පන්සලට වඳින්න ගියාම අම්මා ස්වාධීනව හිතලා මල් ටික පූජා කරලා පහන් දැල්වලා ස්වාධීනව හිතලා පිනේ යෙදෙනවා. Tamanගේ දරුවව කුසලයේ යොදවනවා. එතකොට අම්මගේ නියෝගයේ මත අම්මගේ මෙහෙවීම මත නම් දරුවා අදාළ වන්දනාවන් කරන්නේ මල් පූජාවන් කරන්නේ දරුවගේ සිත සසංකාරිකයි. හැබැයි විපාක සැකසෙනකොට පින්නතුනි කොයි මොහොතකදීවත් සිත සෝමනස්සවද තිබ්බේ උපේක්ඛා සහගතවද තිබ්බේ නොයසේනම් සිත අසංකාරිකද සසංකාරිකද කියන මේ தත්ත්වයන් බලපාන්නේ නැහැ. විපාක සැකසීමේදී බලපාන්නේ කුසල් සිත ඥාන සම්පයුක්ත වුණාද ඥාන විප්පයුක්ත වුණාද කියන தත්ත්වයයි. ඊළඟට දැන් සිත කියලා කියන්නේ තනීම தත්ත්වයක් නෙවෙයි. අපි කියුවා සිත චෛතසික කියලා දෙකක් ක්‍රියාත්මක වෙනවා. එතකොට සිත ওই විදිහට එක පැත්තකින් වෙන් කරලා ගත්තාම අපි හිතමුකෝ ඔය මහා කුසල් සිත් 8 ඇතුලේ තියෙන පිනතුනි හොඳම ශ්‍රේෂ්ඨතම උසස්ම සිතයයි කියන්න පුළුවන් සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. හැබැයි ඒ සිතින්ම පින්කම් කෙරෙනකොට පින අඩු වැඩි වෙන්න පුළුවන් අවස්ථාවක් නැවත සිත තුල තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ සිත හා සංප්‍රයුක්ත වන චෛතසිකයන් වල හැසිරීම මත. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. පින්නතුනි යම්කිසි කෙනෙක් සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික කුසල සිතකින් කුසල් සිත් 8 අතරේ වර්ග කළොත් උසස්ම සිතයි කියන්න පුළුවන් කුසල සිතින් ඊයේ දවසේදී යාචකයෙකුට රුපියල් 100ක් දන් දීලා තියෙනවා. අද දවසේදී ඒ කුසල් සිතින්ම ඒ කෙනා ඒ යාචකයාට රුපියල් 1000ක් දන් දෙනවා. දැන් මේ දීපු දානේ කිසියම් ආකාරයක විපාකවල වෙනසක් තියනවද නැද්ද? කුසල් සිතේ කිසි වෙනසක් නැහැ. එකම කුසල් සිත. හැබැයි වෙනස තියෙන්නේ දීපු ගානේ විතරයි. ඊයේ 100යි අද 1000යි. දැන් මොකද හිතෙන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙනසක් තියෙන්න විදියක් නැහැ.
කුසල සිතින් නම් එක සිතින් නම් දුන්නේ දාන කීය වුණත් එයාගේ දානේ හරි කියලා. පින්නතුනේ කුසල සිතේ ඔන්න ප්‍රශ්නයක් නෑ. සිත හරි සම්පූර්ණයි. හැබැයි සිත හා සංප්‍රයුක්ත වන චෛතසිකයන් වල තත්ත්වයේ නිසා පිනේ වෙනසක් සිද්ධ වෙනවා. ඊයේ දුන්නු රුපියල් 100ට වඩා පිනක් අද දුන්නු රුපියල් 1000 ඇතුලේ තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? එතකොට කෙනෙකුට අහන්න පුළුවන් එතකොට පින් ලැබෙන්නේ දෙන ප්‍රමාණය සල්ලි ගානේ අනුවද? එහෙනම් දුප්පත් මිනිස්සෙකුට කවදාවත් ලොකු පිනක් කරගන්න හම්බෙන්නේ නැහැ නේ කියලා හිතෙන්න පුළුවන්. පින්නතුනි වටිනාකම කියන එක සාපේක්ෂයි. වටිනාකම කියන එක සාපේක්ෂයි. අපි හිතමු කෝටිපතියෙක් කියලා. කෝටිපති මිනිස්සෙකුට රුපියල් 5000ක් කියන ගාණයි අපි හිතමු මාසිකව වැඩිහිටි දීමනාවකින් රුපියල් 5000කින් ජීවත් වෙන වයසක අම්මා කෙනෙක්ගේ ඒ වත්කමයි දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා. යම්කිසි පින්කමක් වෙනුවෙන් කෝටිපතියෙක් රුපියල් 5000ක් දෙනවා. සමහර විට ඒ 5000 දෙන්නේ ඊට වඩා අඩු ගාණක් දෙන්න බැරි හින්දා එයාගේ තත්ත්වයට හරි නැති හින්දා. ඒ පින්කමටම අර මාසෙටම රුපියල් 5000ක වැඩිහිටි දීමනාවක් ගන්න අම්මා රුපියල් 200ක් දෙනවා. දැන් පැහැදිලි වෙනසක්නේ. එක්කෙනෙක් 5000ක් පින්කමට දුන්නා එක්කෙනෙක් රුපියල් 200යි. දැන් මේ දෙන්නගෙන් කාටද වැඩිපුර පින් සිද්ධ වෙනවා ඇත්තේ? 5000 දුන්න කෙනාටද 200 දුන්න කෙනාටද? 200 දුන්න කෙනාට වැඩි වෙන්න ඕනේ. හේතුව තමයි යාගේ උපරිම වත්කම පින්නතුනි මාසෙටම රුපියල් 5000යි. එයාට සාපේක්ෂව 5000 කියලා කියන්නේ එයාගේ වත්කම. හැබැයි කෝටි ගාණක් තියෙන මිනිස්සෙකුට රුපියල් 5000ක් නැති වුණයි කියන එක මහ ලොකු ගාණක් නෙවෙයි. එයාට සාපේක්ෂව ඒක සාමාන්‍ය මුදලක් වෙන්න පුළුවන්. එතකොට පින විනිශ්චය කරනකොට කුසලයේ අඩු වැඩි වෙන්නේ චේතනාව මතයි. එහෙම නැතුව මුදල මත නෙවෙයි. මුදලට චේතනාව බලපාන්නේ පුද්ගලයාට වටිනාකමේ සාපේක්ෂකත්වයේ මත. එතකොට දැන් ඊයේ රුපියල් 100ක් මම යාචකයෙකුට දන් දුන්නා නම් අද ඒ සිතින්ම රුපියල් 1000ක් යාචකයාට දන් දෙනවා නම් මගේ චේතනාව තුල පැහැදිලිවම ඊයට වඩා පිනේ කිසියම් නැග්මක් මට පෙනෙන්න තියෙනවා. ඊයේ මම 100යි අද 1000ක් දීලා තියෙනවා. අන්න ඒ Tamanටම හැඟෙන ඒ නැග්ම තමයි පින්නතුනි චේතනාවට එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට ඊයට වඩා පින අද දීපු රුපියල් 1000 ඇතුලේ වැඩි වෙනවා. දැන් මේකෙන් තේරුම් ගත යුතු තැන තමයි කුසලසිත හොඳම ආකාරයෙන් යෙදුනත් කුසලසිත හා සංප්‍රයුක්ත වන චේතනාව අවුල් ගියොත් පින්නතුනි ආයත් කුසලයේ කඩාගෙන වැටීමක් වෙන්න පුළුවන්. දැන් චේතනාව යෙදෙන තැන් තුනක් තියෙනවානේ. పూర్ව චේතනාව, මුංචන චේතනාව, අපර චේතනාව. කෙනෙක් පින්නතුනි පින්කමකට අවංකවම හදවතින්ම එකතු වෙලා පින්කමට කලින් අදාළ කුසලයට එකතු වෙනවා. ඒ කියන්නේ పూర్ව චේතනා හොඳයි. අපි හිතමුකෝ මාසිකව දන් දෙනවනේ අපි උපාසකයන්තු. මාසයක් තිස්සේ සැලසුම් කරලා නොඑක ආකාරයේ ආහාර පාන සකසාගෙන මාසයක් ලෑස්ති වෙනවා දානෙකට. పూర్ව චේතනා ඔක්කොම හොඳයි. ඊළඟට දානේ තියෙන දවසට උදේ පාන්දර නැගිටලා පුදුම තරම් වෙහෙස මහන්සියක් වෙලා හරිම ආදරයකින් ශ්‍රද්ධාවකින් දානේ හදනවා. මුංචන චේතනාත් හොඳයි. ලොකු ආරන්ට වෙනම දානේ හදනවා, පොඩි හාමුදුරුවන්ට වෙනම බොහොම ආසාවකින් දැන් දානේ ඔක්කොම කරගෙන ගිහිල්ලා දානේ පන්සලට අරගෙනත් ගිහිල්ලා බුද්ධ පූජාවක් තියලා ඉවර වෙලා එක හාමුදුරුවෝ කෙනා ඉන්නේ. අනේ ලොකු හාමුදුරුවෝ නැද්ද? අනිත් හාමුදුරුවෝ නැද්ද? හොම නෑ දුර ගමනක් ගිහිල්ලායි කියනවා. පන්සලේ කොල්ලෝ 4-5 දෙනෙකුත් ඉන්නවා. දැන් අර දාන දීපු කෙනාට හිතුනොත් දැන් මම මෙච්චර ආදරයෙන් වමනාවෙන් දානේ හදන් ආව ලොකු හාමුදුරුවොත් නෑ අනිත් හාමුදුරුවොත් නෑ අපරාධෙ මෙච්චර ගොඩක් හැදුවේ. දැන් එහෙනම් මේ ටික ඔක්කොම අර ඉන්න කොල්ල කුරුට්ටු ටික කයි කියලා අපර චේතනාවන් වලට මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ දැන් තමන් పూర్ව චේතනා හැටියට මුංචන චේතනා හැටියට ගොඩනගාගත්තු කුසල චේතනාවන් එකපාරම මොකද වුනේ අපර චේතනාවේදී? කඩාගෙන වැටුණා. කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටීමත් එක්ක වෙන්නේ පින්නතුනි ආයෙත් එයාට කුසලයේ ගැන කිසි ඇල්මක් නැති වෙනවා.
දැන් එයාගේ సంతානේ ආය ක්‍රියාත්මක වෙන්නේ මොනවද? අපර චේතනා හැටියට කෙලෙස් 1000ක්. ඒ කියන්නේ ලොකු හාමුදුරුවෝ නැත්තම් අපරාධේ මම මේ දේ හැදුවේ. ඊළඟට මම මේවා ගිහියොන්ට කන්න හදපේව නෙවෙයි. ඒ කියන්නේ දුන්නු දානේ අත්හැරලාද? දානේ දුන්නට අත්හැරලා නැහැ. ඔය දන් දෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි සෝදාහල අත්වලින් දන් දෙන්න කියලා. සෝදාහල අත්වලින් දන් දෙන්න කියලා කියන්නේ දුන්නොත් දුන්නම තමයි. ඒක මොකක් වුණත් හොයන්න යන්නේ නැහැ. දැන් ඔය තමන් ආහාර අනුභව කරලා ටැප් එක ළඟට ගිහිල්ලා අත හොදනව නිදුල් අත. ඒ ඉඳුල් අතේ තිබිච්ච බත් ඇට ඉඳුල් ටික කුණු කාණුවට ගියාද කියලා හොයන්න යනවද කවුරුවත්? ආය හොයන්න යන්නේ නැහැ වගේ අත හොදලා දැම්මම හොදලාම දැම්මා වගේ තමයි දානයක් දුන්නොත් දුන්නම තමයි. හැබැයි දුන්නු දේ අතහැර ගන්න බැරුව නැවත ආයෙත් ඒ දුන්නු දානී පිළිබඳව හොයා කෙලස් 1000ක් ඇතුළාන්තේ ඇති වෙනවා කියලා කියන්නේ මොකද්ද? චේතනාව ආයෙත් අපර චේතනා හැටියට කඩාවට්ට ගන්නවා. අපර චේතනා අවුල් යනවා කියලා කියන්නේ පින්නතුනි කුසලයේ ආයෙත් ඒ කියන්නේ ත්‍රි හේතුක කුසලයක් වුණාට ත්‍රි හේතුක ඕමක தත්ත්වයට ඇදගෙන වැටෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි අට දි හේතුක ප්‍රතිසන්දි ලැබෙන්නේ. මතුවට විපාක දෙනකොට දුබල විදිහට තමයි විපාක ලැබෙන්නේ. දැන් මේවට බලපාන්නේ මොකද්ද? මේ කුසල සිත හා සංප්‍රයුක්ත වන ඒ චේතනාවත් එක්කම ශක්තිමත් විය යුතු සෝබන චෛතසිකවල අඩුපාඩු. ඒක නිසා කුසල් සිතට අවශ්‍ය කරන බලවත්ම ශෝභන චෛතසිකය තමයි සතිය. සතිය හා සම්බන්ධ විය යුතුම ශෝභන චෛතසික දෙකක් තියෙනවා පින්නතුනි. ඒ තමයි චිත්ත පස්සද්ධිය, කාය පස්සද්ධිය කියලා කියන්නේ. පස්සද්ධි කියලා කියන්නේ සංසිඳීමට කුසල සිතට අවශ්‍ය වෙනවා සීතල ගතියක්, නිවුණු ගතියක්, සංසිඳවන්නා වූ ගතියක්. ඇයි මේ සීතල ගතිය සංසිඳවන්නා වූ ගතිය කුසල සිතට අවශ්‍ය වෙන්නේ? මේ සිත ඇතුලේ කෙලෙස් නිසා කිසියම් 1000ක් ඇති වෙන්න පුළුවන් නිසායි. ඒ කියන්නේ පින්කම් වල අපි යෙදුනම අපේ සිත ඇතුලේ පින්නතුනි නැවත වංචකව ලෝභය ඇති වෙන්න පුළුවන්. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. මානය ඇති වෙන්න පුළුවන්. මදය ඇති වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිම කරපු පින්කම සම්බන්ධව ආයෙත් කෙලෙස් ඇති වෙන්න පුළුවන්. බොහොම සරල උදාහරණයක් කිව්වොත් මානය කියන කෙලෙස් తত্ত্বය කුසල් සිතක වංචකව යෙදෙන්න පුළුවන්. මානය කුසල් සිතක වංචකව යෙදෙනකොට ඔන්න බලන්න කොච්චර සියුම්ද කියලා අත්තුක්කංශන පරවම්බන කියලා தත්වයන් දෙකකින් ඇතුළට ඇතුල් වෙනවා. අත්තුක්කංශනය කියලා කියන්නේ තමන් උසස් කොට ගන්නා වූ ගතිය. පරවම්බනය කියලා කියන්නේ අනුන්ව හලන, අනුන්ව හෙලා දකින්නා වූ ගතිය. කෙනෙකුට පින්කමක් කරලා හිතුණාට කළාට පස්සේ හිතෙන්න පුළුවන් කාටත් වඩා හොඳ පින්කමක් මං කරා කියලා. අහවලාගේ පින්කම මීට වඩා අඩුයි කියලා පින හෙලා දකින්න පුළුවන්. ධර්මඥානය අතින් බණ අහනකොට හිතෙන්න පුළුවන් මං ගොඩාක් ධර්මයේ දන්න කෙනෙක්. අනිත් අයට ධර්මයේ අහන්නේ නැහැ, ඒගොල්ලන් දන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. මේ தත්ත්වය බොහොම සියුම් කෙලෙස් දෙකක්. අත්ුක්කංශන පරවම්බන. එතකොට ඒ බඳු කෙලෙස් මේ సంతානයේ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ කුසල සිත 1000කටපත් වෙනවා. කුසල සිත අවුල් ගන්න ගතියක් තියෙනවා. ඒ අවුල ඒ 1000 නිවන්නට නම් අනිවාර්යයෙන්ම කාය චිත්ත පස්සද්ධි කියන චෛතසික කුසල සිතත් එක්කම යෙදෙන්න ඕනේ. පස්සද්ධිය ඇති කරගන්නට පින්නතුනි හේතු 7ක් තියෙනවා. එකක් තමයි පනීත භෝජන සුඛ සේවනතාවය. හරියට කන බොන දේවල් කන්න ඕනේ. බුදුදහම කියලා කියන්නේ අන්තවාදයක් නෙවෙයි. කෙනෙකුට කායික මානසික සුවපත් භාවයේ සැහැල්ලුව හරියට පවත්වා ගන්නට නම් ආහාර පාන ටික අවශ්‍ය වෙනවා. හරියට ආහාර පාන ලැබුණේ නැති වුණොත් ඒ කෙනා කායික මානසික වශයෙන් දුබලතාවයකට වැටෙනවා. ඒක නිසා පනීච සුඛ භෝජනතාවය අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට පින්වත්නි ඉන්ද්‍රිය සුඛ සේවනතාවය කියලා අපි ඉරියව් මනාකොට පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට මේ පස්සද්ධියක් නැති අය මෙතනින් ඉවත් කර ගන්න වෙනවා අපේ ආශ්‍රයයන් වලින්. ඒ වගේම තමයි පස්සද්ධිය තියෙන සංසිඳවීමක් තියෙන පුද්ගලයන් ඇසුරු කර ගන්නට වෙනවා. ඒ වගේම තමයි අපට අවශ්‍ය කරන පාරිසරික වශයෙන් සුව පහසු අපට අවශ්‍ය වෙනවා. පස්සද්ධියට නැමුණු සිතක් අපට හැම මොහොතකදීම තිබිය යුතු වෙනවා. ඒවා පස්සද්ධිය ඇතුලේ දීර්ඝව සාකච්ඡා කර ගන්න ඕනි දේවල්.
ඉතින් මේ කාරණාව ඇත්තන් තමන්ගේ ජීවිතයට ගලපාගෙන පින්වත්නි තමන් යම්කිසි කුසල කර්මයක් කරනවා නම් ඒ අදාළ කුසල කර්මය කරන්නා වූ කුසලය හරියට කරගන්නට නම් කුසල සිත තුළ කිසිදු ආකාරයක කෙලෙස් 1000ක් ඇති වෙන්නට නොදී පිරිසිදු කුසල විපාකයක් ඇති කරගන්නට නම් මේ පස්සද්ධි කියන චෛතසික ස්වභාවයන් සිත තුළ ඇති කරවාගෙනම කුසලයේ තුල නියැලෙන්නට හැම දිනාටම උත්සාහවත් භාවයක් ඇති වේවා. මේ උතුම් ධර්මානුශාසනාව හැම දිනාගේම මෙලව ජීවිතයේ යහපත සුවපත් භාවයේ පිණිස පරලොව සුගතිය පිණිස තම තමන් අපේක්ෂා කරන බෝධියකින් නිවන පිණිසම හේතු වේවා උපකාරවත්ම වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්න. පින්නතුනි අද මේ පැයට નિયમિતව sannivedanaya කරන්නට යෙදුණු මේ උතුම් දේශනාව වෙනුවෙන් සදැහැති දේශනා දායකත්වයේ ගැන කටයුතු සිදු කරනු ලැබුවේ බත්තරමුල්ල කන්දවත්ත පාර පදිංචි පින්වත් දර්ශන හෙට්ටිආරච්චි මහත්මාණන් ඇතුළු කොට ඒ පවුලේ පින්වත් පිරිස විශේෂයෙන්ම අද මේ උතුම් ධර්ම දානමය කුසල ධර්මයේ සිද්ධ කරලා ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙන තිබෙනවා. මීට දෙවසරකට පමණ පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු ආරේ චන්ද්‍රානී රාජපක්ෂ එවාගේම ලොකු හෙට්ටිආරච්චිගේ විමලරත්න හෙට්ටිආරච්චි එවාගේම කෝනාර මුදියන්සේලාගේ අමරසිංහ මහත්මාණන් ඇතුළු කොට පින්නතුන්ලා නමින් මේ නම් සඳහන් කළ නොකළ දෙපරපුරේ මිය පරලොව ගිය සියලුම ඥාතීනටත් සදහම් ඇසූ හැම දෙනා නමින් මිය ගිය සියලු ඥාතීනටත් මේ පින් අත්පත් වේවා. ඒ මිය ගිය හැම දෙනාගේම සසර ගමන සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සංසාර දුක් වලින් අත මිදී ලබන උතුම් වූ නිර්වාණ ධාතුවෙන් ඊතා ඉක්මන් භවයකදීම සැනසීමටපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියලා පින් දෙන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා සතුටු වෙත්වා. දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් රැකවරණයෙන් පින්වත් දර්ශන හෙට්ටිආරච්චි මහත්මාණන් ඇතුළු කොට පවුලේ සෑම සියලු දෙනාටම කායික මානසික නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සුවපත් බව දිගා සිරි සම්පත්තිය සැලසේවා. ඔයත්න්ගේ ජීවිතයන් වලට ඇති වී තියෙන සියලු ලෙඩ දුක් කරදර බාධක දුක් දුන්නස් දුරු වේවා. පින්වත් හැම දිනාටම විශේෂයෙන්ම දායකත්වයේ දරණ දර්ශන හෙට්ටිආරච්චි මහත්මාණන් ඇතුළු කොට පවුලේ හැම දිනාටමත් සදහම් මසූ ලක්වාසී ලෝකවාසී සෑම සියලු දිනාටමත් හැම ලෙසකින්ම සියලු යහපත ශත ශාන්තිය සනසීමම උදාපත් වේවා කියන උතුම් ප්‍රාර්ථනය දෙවියන් ප්‍රධානව සමස්ත ලෝක සත්වයාටම මේ සියලු කුසල ශක්තියින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම හේතු වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනාටම අනන්ත සම්බුදු ගුණ බලයෙන් නිරතුරුව සියලු සැනසීමම උදාපත් වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ රත්මලාන ජයසුමනාරාමාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කන්දේකෙදර සෝපිත පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසී තවත් චිරාත් කාලයක් මෙවැනි ශාසනික කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එත් සමගින් බෞද්ධ ආරෝප වාහිනිය මේ පැයේදී ඔබ වෙත sannivedanaya කරන දායකත්ව ධර්මානුශාසනාව මින් නිමවනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.